ප්‍රශ්නයක බං ඉන්නේ. ඇයි මොකෝටි කියලා? අපේ දරුවා ගැන සැක හිතිලා මං DNA ටෙස්ට් එකක් කරා. ඒ DNA ටෙස්ට් එකට අනුව දරුවා අපේ නෙවෙයි කියලා ඔප්පු වුණානේ. මොකක්? ඕක වැරදුනා වෙන්න බැයිද ටිකිලා? නෑ බං. අපේ වයිෆුත් කිව්වනේ. මොනවද වයිෆ් කිව්වේ? මං වයිෆ්ට කිව්වා DNA වලට අනුව මේ දරුවා අපේ නෙවෙයි කියලා. ඉතින් එතකොට ඒකි කියනවා ඔව් මේ දරුවා අපේ නෙවෙයි තමයි. හොස්පිටල් එකේදී බබා චූදාපු වෙලාවේ නර්ස් කිව්වලු එහා රූම් එකට ගිහිල්ලා බබාව චේන්ජ් කරගන්න කියලා. ඉතින් එයා අපේ බබා කියලා වෙන බබෙක් අරගෙන ඇවිල්ලා. දැන් මොකද කරන්නේ කියලා? මට ඒකට දුකක් නෑ බං. මොකක්? ඒකට දුකක් නෑ? මම මේ බබාව මගේ බබා කියලාමනේ හැදුවේ බං. ඒ නිසා මම මේ බබාට තමයි ආදරේ. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නෑනේ බං. ඉතින් ඇයි එහෙනම් ඔබ තවත් දුකින් ඉන්නේ? මට කියපන්කෝ දින්න මාසෙක බබෙක් සාමාන්‍යයෙන් පැය කීයෙන් කීයට වගේද චූ දාන්නේ කියලා. ඒ මොකටද කියලා? සාමාන්‍යයෙන් එයාලා නිතර නිතර චූ දානවානේ. නෑ බං, එයාට බෙහෙත් දෙන්න කියලා වයිෆ් එයාව හොස්පිටල් අරන් යන්න හදනවා. ඉතින් බැරි වෙලාවත් හොස්පිටල් එකේ ඉන්න වෙලාවේ බබා ආයේ චූ දැම්මොත් එහෙම නර්ස් කියයි ආයේ චේන්ජ් කරගන්න කියලා. එතකොට මේ බබා තියලා ආයෙ වෙන බබෙක් නේ බං ගේන්න වෙන්නේ.